ග්‍රීන් ලංකා ෆාම් එකෙන් අපි කිව්වා මේ ඉස්සරට දාලා තිබුණා. නමුත් අද වෙන වීඩියෝ එකක් දානවා. මේක තමයි ගෝල්ඩන් කියන එක. ගෝල්ඩන් වෙරයිටි එක. මේක මාස 5ක් වෙනවා දැනට. මේ මාස 5 ගහේ තමයි තියෙන ගෙඩි ප්‍රමාණය බලන්න කොහොමද තියෙන්නේ කියලා. කොරවලටත් වඩා ගෙඩි ප්‍රමාණය තියෙනවා. මේ හැම අත්යෙන්ම තියෙන හැටි බලන්න. මේක දැන් මොකද කියනවා මේක සතු පාට එන එක තමයි. මේක හොඳට සතු පාට එනවා. නමුත් තාම පට මදිය. තව පට පාට එන්න ඕනේ. මේක පාට එනවා. මේක වැල් වගේ එනවා සාමාන්‍ය මේක ගෙඩි එන විදිහ බලන්න මේක. මේ හැම අත්තෙම මම මේ වීඩියෝ වල දාන්නේ මේක එක ගහක් නෙවෙයි මම ගහ කීපයක්ම පෙන්නලා මේ ගහ සම්පූර්ණයෙන්ම ගහ බලන්න මේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් ලොකු ප්‍රමාණයක් මේක තියෙනවා. සාම ගැට මේ ඔක්කොම මේක ලොකු වෙනකොට තව ලස්සන එන විශාල වෙනවා මේ චූටි ගෙඩි නිසා මේක බලන්නකෝ මේ ගෙඩි ලොකු වෙලා තියෙන නිසා මේක පේන්නේ. මේක හිතා මේ පැත්තේ ගෙඩි නෑ. සාමාන්‍යයෙන් මේවා මේ ගෙඩි ආවට පස්සේ මේ දළු ආපු ඒවා තමයි මේක ආපු සෙට් වෙනවා තව ලවන මාස වෙනකොට. මේ ගහක් බලන්න. මේ ගහත් ඒ විදිහටම චූටි අතු වලින් තියෙන ගෙඩි ප්‍රමාණය බලන්න මේ හැම අත මේ එක අත්තක්. මේ එක අත්තක්. මේක මේ එක අත්තක්. මේ එක අතෙන් තියෙන ගෙඩි ප්‍රමාණය බලන්න මේ ඔක්කොම හත පාට එක. මේ හැම අත්තක් චූටි අත්ෙන් මම කියන්නේ ලොකු අත්ෙන් ආපු ඒවා නෙවෙයි. චූටි අත්ෙන් ආපු ඩ්‍රස් තියෙන. මේ එක ගහයි මේක. මාස 5 එක ගහයි මේක තියෙන්නේ. නමුත් ලබන අවුරුද්දේම අපි මේක අනිවාර්යයෙන්ම මේක කිලෝ 50කට වැඩි අස්වන්නක් අපි අරන් පෙන්නනවා. අපි ඉතින් තවත් වීඩියෝස් තියෙනවා ෆොටෝ පිටිස් තියෙනවා මේකත් බලා ගන්න පුළුවන්. මේ ගහත් ඒ විදිහටම තියෙනවා. මේ ගහත් දැන් රස වීගෙන එනවා. මේක දැන් පෑන මට්ටමේ තියෙන්නේ ඒවා. මේකත් බලා ගන්න පුළුවන් හොඳට ලස්සනටම තියෙන ඒවා. එන්න අපේ ෆාම් එකට එන්න අපේ ෆාම් එකට විසිට් කරන්න අනිවාර්යයෙන්ම අපේ ෆාම් එකට විසිට් කරලා ඒකට පස්සේ ඔයගොල්ලන්ට මේක හිතවනවද නැද්ද කියන තීරණයකට එන්න පුළුවන්. මේ හැම එකක්ම දැන් දළු දානවා ආපෝ මල් පීරෙනවා ආපෝ ගෙඩි එනවා. මේ සෙට් එකෙදිම තියෙනවා කඩන සයිස් එකේ ඉඳලා මෙහෙ බලා ගන්න පුළුවන්. මේක දැන් කඩන සයිස් එකේ ඉඳලම තියෙනවා. දැන් මේක ගෙඩියේ සයිස් එක බලන්න. මේ ගෙඩියේ සයිස් එක බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් පුවක් ගෙඩි වගේ දිගට එන සයිස් එකක් මේ මොඩල් එක. මේක ලොකුයි ගෙඩියේ. ඒ කියන්නේ ඩයමන්ඩ් වලට වඩා පොඩි ඩයමන්ඩ් මේකට වඩා ලොකු වෙනවා. මේක ගෝල්ඩන් වෙරයිටි එක. රූබි වලට වඩා ලොකුයි. රූබි පොඩි. ඒ වගේද මේ සම්පූර්ණම යායම තියෙන්නේ. මේ යායම අපේ තියෙන්නේ චූටි ගස් තමයි ඔක්කොම තියෙන්නේ. මේ ඔක්කොම මාස 5 ගස් තියෙන්නේ. මේ දිගටම දාලා තියෙන්නේ. අපි අලුතෙන් දැන් හිටවගෙන යනවා තව. දැන් අපි මාස 5 ගහේ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියන එක පෙන්වන්න තමයි මේ වීඩියෝ එක කරගෙන යන්නේ. අපි ඉරිගේෂන් සිස්ටම් එක දාලා තමයි මේක හදලා තියෙන්නේ. වතුර හිඟක් තියෙන නිසා හිටවන්න කලින් මල්චින් ෂීට් එකක් දාලා හිටවනවා නම් හොඳයි. මේ මල්චින් ෂීට් එක තනකොළ එන එක පොඩක් අඩුයි. හොඳ මල්චින් ෂීට් එකක්ම දාගන්න. මේ විදිහට තමයි අපේ වගාව දැනට මේ ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් තත්ත්වයට තියෙන එක. කවුරු හරි කැමති අය ඉන්නවනම් ග්‍රීන් ලංකා ෆාම් එකේ නම්බරයට කතා කරලා අපේ ෆාම් එකේ තියෙන මේ ෆාම් එක තියෙන්නේ නිකු වෙරයිටි එක. දැන් අපි වෙරයිටි 3ක් අපි අඳුන්වලා දීලා තියෙනවා. හතරවෙනි එක තායි ග්‍රීන් එක. ඒක තාම ගෙඩි නෑ. ඒ ගෙඩි ආවට පස්සේ ඒක හුඟක් ලොකු වෙනවා අපේ එක. හයිබ්‍රිඩ් වෙරයිටි මේ හතරම අපේ හයිබ්‍රිඩ් වෙරයිටි එක තමයි තියෙන්නේ. එතකොට මේකටත් ඒ තමයි කියන්නේ මේකේ අස්වැන්න මිලදී ගන්නවා අපි. පැල ගන්න අයගෙන් මේ කරන අපේ අස්වැන්න අනිවාර්යෙන් මිලදී ගන්නවා. එහෙම නැත්නම් මේක හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ කියවොත් මේක කිසිම පළතුරක් නැති සීසන් එකකට තමයි එන්නේ. ඒ කියන්නේ ජනවාරි පෙබ්‍රුවාරි මාර්තු වෙනකම් මේ ගෙඩි ගන්න පුළුවන්. ඒ කිව්ව දැන් අස්වැන්න නලා ගන්න සයිස් තියෙනවා. දැන් මේක චූටි ගෙඩි තියෙනවා. ගැට සයිස් තියෙනවා. ඒ මල් පීදන සයිස් එකට තියෙනවා. එතකොට මේ මාර්තු වෙනකම් ඒ කියන්නේ ජනවාරි පෙබ්‍රුවාරි මාර්තු වෙනකොට කිසිම පළතුරක් නැති සීසන් එකද තියෙන්නේ. දැන් මම මේක තමයි පෙන්නන්න බෑ. මේ සමහර ගස්වල තාම චූටි ගැට තියෙන්නේ. මේක මාර්තු පෙබ්‍රුවාරි මාර්තු වෙනකොට තමයි මේක කඩන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තියෙන තව ගස් තියෙනවා. ඒ ඔක්කොම ඒ විදිහට. මේක හත් මේ විදිහට තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන්.
මේක හදන් ලබන වාසේ කරන්න පුළුවන් තත්ත්වයට තියෙන්නේ. මේ හැම එකක්ම චූටි පැල කියලා කියන්න පුළුවන්. මේක ගහක් කියලා කියන්න බෑ. ඒකවත් දැන් තාම චූටි. මේ විදිහටම දිගටම චූටි ගහවල තියෙන ගෙඩි ප්‍රමාණය මම කියන්නේ. දැන් ඉදිරියට තවත් බලන්න මේ වෙලාවට එක බලන්න. මම කිව්වේ රූබි වෙරයිටි කියලා. මේ රූබි වෙරයිටි එක අස් වෙන වැඩි වෙනවා. මේක අස් වෙන වැඩි ගෙඩි පොඩි වුණාට. ඒ කියන්නේ උගක් පොඩි කියලා නෑ ඒක. මේක රූබි වෙරයිටි එක තමයි මේ ගෙඩි හැදලා තියෙන හැටි. මේ රූබි වෙරයිටි එක තමයි. මේක ගෙඩි ඇවිල්ලා තියෙන ලස්සන බලන්න මේ හැම මේකෙම ඇවිල්ලා තියෙන්නේ. මේක පොකුරු වශයෙන්ම ඇවිල්ලා තියෙන සම්පූර්ණම. මේ ගහ සම්පූර්ණ වටේට ඇවිල්ලා බලන්න පුළුවන්. කොහොමද කියලා? අර රූබි වෙරයිටි එකේ තව ගහක් තියෙනවා ගෙඩි පොටක් ලොකු එක. ඒක බලා ගන්න පුළුවන් අපිට. ඒවා අපේ නේද නෑ ඒකේ. එනිසා මම කියන්නේ මේක මේ බලන්න මේ ගෝල්ඩන් සයිස් එකටම තියෙනවා. පොඩි වෙනසයි තියෙන්නේ. ගෝල්ඩන් සයිස් එකටම තියෙනවා. මේ ඔක්කොම මේ ලොකු ගෙඩි තමයි තියෙන්නේ මේකේ. නමුත් මේකේ වෙනස් ලස්සනක්. වෙනස් ලස්සනක් තියෙන්නේ මේකේ. මේකත් පැහැච්චව කරලා තියෙන්නේ. මේකේ මේ වෙනස් විදිහට තියෙන්නේ මේ පාටත්. හුඟක් තද පාටට තියෙනවා මේක. මේක මික්ස් එකේ තියෙනවා මේ එක පාටවල ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ලස්සන වගාවක් විදිහට අපි මේ පෙන්නන්නම් මේක. දැනට මේ මම හිතන්නේ හුඟක් වැදගත් විශේෂ ටිකක් මම කතා කරා. ඊටත් එහා දේවල් මේ වත්තට ඇවිල්ලා අපෙන් උපදෙස් ගන්න පුළුවන්. අස්වෙන නෙලනකම් අපි උපදෙස් දෙනවා. ඊට වඩා මාස 3-4 ඉඳලම ගෙඩි එන්න පටන් ගන්නවා. අවුරුද්දෙන් ඔයගොල්ලෝ සම්පූර්ණ අස් වෙන ගන්න පුළුවන්. දෙවෙනි අවුරුද්ද වෙනකොට ඒක ඩබල් වෙනවා. කිලෝ 100ක් වෙනකන් එක ගහකින් ගන්න පුළුවන්. එක ගහකින් කරන ප්‍රමාණය කිලෝ 25 ඉඳලා කිලෝ 100ක් දක්වා. ඒ විදිහටම අපි රුපියල් 400ට දෙන එක අපි රුපියල් 300ට දෙන්නත් පුළුවන් මේක. ඉතිරි කාල වෙනකොට අපි අස් වෙන අඩු නිසා අපි දැන් ටේමිලට දෙනවා. තවත් හුඟක් අඩු මිලට අපි දෙගන්න පුළුවන්. අපි ඉදිරියට හුඟක් වීඩියෝස් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්කම ඉන්න අපේ YouTube channel එක subscribe කරන්න. හුඟක් වීඩියෝස් අපි දිගටම දාගෙන යනවා. අපින් උපදේශ අරගෙන හොඳ වාණිජ වශයෙන් මේක කරගන්න පුළුවන්. Apple වලටත් වඩා රහත් තියෙනවා. ඒ වගේ හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. පොඩි ළමයින්ටත් හොඳ ආසම පළතුරක් කාලම බලන්න. හැවිල්ලා කාලම බලන්න නැත්නම් ගෙඩි ඕඩර්ස් වලට ගෙන්ව ගන්නත් පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙන දිගට. එහෙනම් අපි සමගන්න සුබ දවසක් වේවා.